මොන දේ කරත් සම පැහැපත් වෙන්නේ නෑ නේද? කොච්චර ක්‍රීම් වර්ග, පැක් වර්ග දැම්මත් සමේ කිසි පැහැපත් බවක් නැද්ද? අවුවට ගිහින් මූණ එක පාටක්, අත් කකුල් තව පාටක් වෙලා නේද? අද මම කියලා දෙනවා ඉක්මනින්ම සම පැහැපත් කරගන්න, සමේ අඳුරු බව අඩු කරගෙන සමට ලස්සන ග්ලෝ එකක් ඉක්මනින්ම ගන්න පුළුවන් වයිටින් පැක් එකක්. මේක වයිටින් කියුවට ස්වභාවික අමුද්‍ර මුල් කරගෙන තමයි මේ පැක් එක අද හදන්නේ. අපි දැන් බලමු මේ පැක් එක හදාගන්න විදිහ. අපිට මේක හදාගන්න මුලින්ම ඕනේ වෙන්නේ කඩලපිටි. කඩලපිටි කියන්නේ සමේ පැහැපත් බව වැඩි කරලා සමේ දෙන පැල්ලම්, ඒ වගේම මූණේ තියෙන කළු ලබ, අඳුරු බව ඉක්මනින්ම අඩු කරලා සම පැහැපත් කරගන්න පුළුවන් දෙයක්. ඊළඟට අපි භාවිතා කරනවා යෝගට් හරි මී කිරි හරි. ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් මෙතනදී යෝගට් එකතු කරගන්න නැතුව රෝස් වෝටර් එකතු කරගෙන මේ පැක් එක හදාගන්න. දැන් අපි මෙතන කහකුඩු මේස හැඳි කාලක් සහ දෙහිවස මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් මේ පැක් එක හොඳට සෝදලා පිරිසිදු කරගෙන මොහොනේ විනාඩි 20ක් කාලයක කරලා සෝදන්න ඕනේ. ඉතින් ඊට පස්සේ බලන්න ටෝනර් එක භාවිතා කරලා යූස් කරන ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරගන්න. සතියට දවස් 3ක් මේ පැක් එක කිරීම හොඳටම ප්‍රමාණවත්. මේ පැක් එක මගින් මූණේ තියෙන පැල්ලම්, කළු ලබ, පිග්මන්ටේෂන් තත්ත්වයන් අවුවට පිළිස්සන සමක් තියෙනවා නම් ඉක්මනින් මේ දේවල් අඩු කරගෙන සම ලස්සනට පැහැපත් කරගන්න පුළුවන්. ඉතින් ස්වභාවික සත්කාරවලින් ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කිරීම තුළින් අපේ සමට ලැබෙන හර්ෂණ ස්වභාවික සුදක්. ඉතින් ඒ නිසා මේ ප්ලීචින් දේවල් පාවිච්චි කරනා වගේ හරිම අස්වාභික සුදක් නෙවෙයි, හරිම නැචරල් කලර් එකක් තමයි ලැබෙන්නේ මේ පැක් එකෙන්. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ 100% ප්‍රතිඵල තියෙන පැක් එකක්. ඔයාලටත් පුළුවන් හරිම පහසුවෙන් හදලා මේ පැක් එක භාවිතා කරන්න.